බැංකු සහ මූල්‍ය ආයතන විසින් ඕගොල්ලන්ගේ ඩිපොසිට් ඒ කියන්නේ ස්ථාවර තැන්පතු සේවින්ස් account වල ඉන්ට්‍රෙස්ට් එක මත අය කරන රඳවා ගැනීමේ බද්ද අඩු කිරීම නිදහස් කරගන්නේ කොහොමද කියන එක පිළිබඳ අපි කලින් කරපු වීඩියෝ එකට ගොඩක් අය මේ පිළිබඳ විමසලා හිටියා. ඉතින් ඒ පිළිබඳ තවදුරටත් පැහැදිලි කිරීමක් තමයි මේ වීඩියෝ එකකින් කරන්නේ. ඉතින් ඕගොල්ලන්ට දැනටමත් බැංකුවක හරි ෆයිනෑන්ෂියල් ඉන්ස්ටිටියුෂන් එකක ඒ කියන්නේ මූල්‍ය ආයතනයක ස්ථාවර තැන්පතු වගේම සේවින්ස් accounts තියෙනවා නම් ඕගොල්ලෝ දන්නවා 2025 අප්‍රේල් 1 වෙනිදා ඉඳලා 10%ක රඳවා ගැනීමේ බද්දක් අඩු කරනවා ඒගොල්ලෝ ගෙවන පොලියෙන්. ඉතින් කලින් මේක තිබ්බ 5%යි. එතකොට 2025 අප්‍රේල් 1 වෙනිදා ඉඳලා මේක 10% දක්වා වැඩි කරා. ඉතින් මෙතනදී වාර්ෂික ආදායම ලක්ෂ 18ට වඩා අඩු රෙසිඩන්ට් ඉන්ඩිවිජුවල්ස්ලා ඒ කියන්නේ ලංකාවේ පුරවැසියන් වන ලංකාවේ පදිංචි රෙසිඩන්ට් ඉන්ඩිවිජුවල්ස්ලාට බැංකුව විසින් පොලිය ගෙවද්දි මේ අඩු කරන 10% රඳවා ගැනීමේ බද්දෙන් නිදහස් කර ගැනීමේ අවස්ථාව දැන් දීලා තියෙනවා. ඉතින් ඒකට ඔයා විසින් කළ යුතු වැඩ කීපයක් තියෙනවා. ඉතින් මේ බැංකුව විසින් අඩු කරන මේ රඳවා ගැනීමේ බද්දෙන් නිදහස් කරගන්න නම් තියෙන්න ඕනේ කොන්දේසි වගේක් සහ ඔයා විසින් අනුගමනය කළ යුතු පියවර කීපයක් තියෙනවා. ඉතින් ඒක තමයි මම පියවරෙන් පියවර මෙතන පැහැදිලි කරන්නේ. එකක් තමයි ඔයාගේ වාර්ෂික ආදායම ලක්ෂ 18ට වඩා අඩු වෙන්න ඕනේ. ඉතින් මේ වාර්ෂික ආදායම කියන එකට ඔයා දැනටම රැකියාවක් කරනවා නම් එතනින් එන සේවා නියුක්ති ආදායම, ඒ වගේම බැංකුවල පොලී ආදායම්, ඊට අමතරව ඔයාගේ වෙනත් ආයෝජන ආදායම් තියෙනවා නම් උදාහරණ විදියට රෙන්ට් ඉන්කම් වගේ ඒ එකතු කරපු ඒ මුළු සමස්ත එහෙම නැත්නම් අපි කියන එකට තක්සේරු කළ හැකි ආදායම කියලා. අන්නේ තක්සේරු කළ ආදායම වාර්ෂික තක්සේරු කළ ආදායම ලක්ෂ 18ට වඩා අඩුයි නම් ඔයාට පුළුවන් මේකට අයදුම් කරන්න. අන්න ඒක එක කොන්දේසියක් මේ රඳවා ගැනීමේ බද්දෙන් නිදහස් කරගන්න අයදුම් කරන්න නම්. ඒ වගේම අනිත් කොන්දේසිය තමයි ඔයාට මෙතනදී තියෙන්න ඕනේ බදු ගෙවන්න හඳුනා ගැනීමේ අංකයක්. ඒ කියන්නේ ටින් එකක් තියෙන්න ඕනේ. එතකොට දැනටම ඔයාට ටින් අංකයක් නැත්තම් ඔයා මේ බද්දෙන් නිදහස් වීම ලබා ගන්න නම් ඔයා ඊට කලින් ටින් එක අරගන්න වෙනවා. ඉතින් ටින් අංකය ගන්න ඔයාට අනුගමනය කරන්න පුළුවන් පියවර කීපයක් තියෙනවා. එකක් තමයි ඔයාගේ ළඟම තියෙන දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට ගිහිල්ලා ඔයාට ඇප්ලිකේෂන් එකක් ෆිල් කරලා ඔයාගේ ජාතික හැඳුනුම්පතේ කොපියක් එක්ක බාර දීලා ඔයාට එතනින් ඔයාට ගන්න පුළුවන් ඔයාගේ ටින් අංකය. එහෙමත් නැත්නම් ඉන්ලන්ඩ් රෙවෙනියු වෙබ්සයිට් එක හරහා ඔන්ලයින් සබ්මිට් කරන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් ඇනලිටික්ස් අපිව සම්බන්ධ කරගෙන අපි හරහා මේක ඔයගොල්ලන්ට අයදුම් කරලා මේ ටින් අංකය ගන්න අපිට සහාය වෙන්නත් පුළුවන්. ඉතින් එතනදී සමහරක් අයගේ අවශ්‍යතාවය මත මේක ඉක්මනින් ගන්න සහ මේතන පොඩි ඩොකියුමන්ටේෂන් ප්‍රොසෙස් එකක් තියෙන නිසා පොඩි සර්විස් ෆී එකක් අය කරනවා අපේ හරහා මේක ගන්නවා නම්. එහෙම නැත්නම් ඔයාටම ගිහිල්ලා ඒක දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් හරි එහෙමත් නැත්නම් ඔන්ලයින් හරි ඔයාට සබ්මිට් කරලා ලබා ගැනීමේ අවස්ථාව තියෙනවා. එතකොට දෙවෙනි කොන්දේසිය තමයි ඔන්න ඔය ටින් අංකය තිබිය යුතුයි. ඊට පස්සේ අනිත් එක තමයි මේ ඔයාගේ මේ රඳවා ගැනීමේ බද්ද නිදහස් කරගන්න ඔයා බාර දෙන්න තියෙන ෆෝම් එකක්. ඒකට අපි කියනවා self declaration form එකක්. මේ ෆෝම් එක ඔයාට දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ වෙබ්සයිට් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඇනලිටික්ස් අපේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ වීඩියෝ එකෙන් පල්ලෙහා තියෙනවා ලින්ක් එකක්. ඒ ලින්ක් එක ක්ලික් කරලා ඔයාට ඒ ෆෝම් එක ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්. ඒ ෆෝම් එක ඩවුන්ලෝඩ් කරලා ඔයා ෆිල් කරලා ඔයාගේ තැන්පතු තියෙන හැම බැංකුවකටම බාර දීම අවශ්‍ය වෙනවා. එතකොට මතක තියාගන්න මේ self declaration එක එහෙම නැත්නම් මේ රඳවා ගැනීම බද්දෙන් නිදහස් වෙන්න ඔයා විසින් බාර දෙන්න ඕනේ ඇප්ලිකේෂන් ෆෝම් එක. ඔයාගේ තැන්පතු තියෙන හැම බැංකුවකටම බාර දීමේ අවශ්‍යතාවය තියෙනවා. ඒක නිසා ඔයාගේ ඩිපොසිට් බැංකු දෙකක තියෙනවා නම් ඊට වඩා ප්‍රමාණයක තියෙනවා නම් ඒ හැම බැංකුවකටම බාර දීම අවශ්‍ය වෙනවා. ඉතින් ඒකත් විශේෂයෙන් මතක තියාගන්න ඕනේ. ඉතින් ඒ අනුව
ඔයාට ඩිපොසිට් තියෙන හැම බැංකුවකටම මේක බාර දීම හරහා ඔයාට පුළුවන් වෙනවා ඔයාගේ මේ රඳවා ගැනීමේ බද්දෙන් නිදහස් වීමට අයදුම් කරන්න. ඉතින් එතනදී අදාළ බැංකුව විසින් ඔයා බාර දුන්න මේ ඇප්ලිකේෂන් ෆෝම් එකේ වැලිඩිටි එක වළංගුතාවය තහවුරු කර ගැනීමෙන් අනතුරුව ඔයාට ගෙවන පොලිය මත රඳවා ගැනීමේ බද්ද අඩු කරන එක ඒගොල්ලෝ අත්හිටවනවා. එහෙම නැත්නම් රඳවා ගැනීමේ බද්ද අඩු නොකර ඉන්නවා. ඉතින් මෙන්න මේ විශේෂ කාරණා ටික මතක තියාගන්න ඕනේ. ඉතින් ඒ වගේම තව ගොඩක් අය අහපු තවත් කාරණාවක් තමයි විශ්‍රාම වැටුප් ලබනවා නම් විශ්‍රාම වැටුප් ලබන අයගේ විශ්‍රාම වැටුප මේ තක්සේරු කළ ආදායම ඇතුළට එනවද කියන එක විශේෂයෙන් මතක තියාගන්න ඕනේ. ගවර්න්මන්ට් එම්ප්ලොයිස්ලා විදිහට ඔයා විශ්‍රාම ගියාට පස්සේ එතනදී හම්බෙන විශ්‍රාම වැටුප බද්දෙන් නිදහස් වෙනවා. ඒ අනුව රඳවා ගැනීමේ බද්දට මේ එක්සෙම්ෂන් එක එහෙම නැත්නම් නිදහස් වීමට ඔයා එලිජිබල්ද නැද්ද කියලා බලද්දී වාර්ෂික ආදායම ලක්ෂ 18 සීමාව ඔයා පැනලද නැද්ද බලද්දී බදු නිදහස් ආදායම් ඒ කියන්නේ විශ්‍රාම වැටුප් ඔයා සලකා බැලීම අවශ්‍ය වෙන්නේ නැහැ. ඒකත් විශේෂ දෙයක්. ඉතින් ඔයා විශ්‍රාම වැටුප් ලබන කෙනෙක් නම් ඒ විශ්‍රාම වැටුප අයින් කරලා තමයි වාර්ෂික ආදායම ලක්ෂ 18ට වඩා අඩුද නැද්ද කියන එක ඔයා තක්සේරු කරගන්න ඕනේ. ඒ වගේම තවත් වැදගත් කාරණාවක් ඕගොල්ලන්ගේ ළමයි ඉන්නවා නම් ළමයින්ට තියෙන ඩිපොසිට් වලත් වාර්ෂික ආදායම ඒ කියන්නේ වගේ දරුවගේ වාර්ෂික ආදායම බැංකුවල ඩිපොසිට් හරහා හෝ වෙන ආදායම් මූලාංශ තියෙනවා නම් විශේෂයෙන් දරුවන්ට තියෙන බැංකුවල ඩිපොසිට් ඒ වාර්ෂික ඉන්ට්‍රෙස්ට් ඉන්කම් එක ලක්ෂ 18ට වඩා අඩුයි නම් ඔයාගේ දරුවා වෙනුවෙන් ඔයාටත් පුළුවන් වෙනම ඩික්ලරේෂන් ෆෝම් එකක් දරුවගේ බැංකු ගිණුම් තියෙන බැංකුවට බාර දෙන්න. ඒ හරහා දරුවගේ ඩිපොසිට් වලට ගෙවන රඳවා පොලිය මත රඳවා ගැනීමේ බද්ද අඩු කරන එක බැංකුව විසින් නොකර ඉඳී ඒක වළංගුතාවය මත. ඉතින් ඔන්න ඔය වගේ වැදගත් කාරණා කීපයක් තමයි ගොඩක් අය අහලා තිබුණේ. ඉතින් මේ පිළිබඳව තවදුරටත් ගැටලු තියෙනවා නම් ඕගොල්ලන්ට යොමු කරන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එකත් එක්කම තියෙනවා ලින්ක් එකක්. ඒ ලින්ක් එක හරහා එකක් තමයි ඔයගොල්ලන්ට පුළුවන් self declaration form එක download කරගන්න. ඒ වගේම දැනට ටින් එක නැත්තම් ටින් එක ඔයා විසින් දේශීය ආදායම් මුදල් දෙපාර්තමේන්තුවෙන් ලබා ගන්න නැතුව ඔයගොල්ලන්ට අපේ සහාය අවශ්‍යයි නම් අපි හරහා ටින් එක ඇප්ලයි කරන ලින්ක් එකක් තියෙනවා. ඒ ලින්ක් එක ක්ලික් කරලා ඔයාගේ විස්තර ටික අපි වෙත යොමු කරන්න පුළුවන්. ඒ හරහා අපිට පුළුවන් ඔයාට සහාය වෙන්න ඔයාගේ ටින් අංකය අරන් දෙන්න. ඉතින් මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අපිට යොමු කරන්න පුළුවන් මේ තිරේ දිස්සන නම්බර්ස් වලින්. එහෙනම් මේ වගේ තවත් වීඩියෝ එකකින් හම්බෙමු.